හායි මගේ YouTube යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයා බයට දාපු Gmail එකට බය මේ වෙනකොටත් රිප්ලයි කරලා නැත්නම් ඒ කියන්නේ ඔයාට දවස් 5කින් පස්සෙවත් ඔයාගේ මේල් එකට බය රිප්ලයි කරලා නැත්නම් ඒකට හේතු මොනවද කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න පළවෙනි වතාවට නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා බය රිප්ලයි කරා කියන වීඩියෝ එක බලන්න කියලා මම මුලින්ම මතක් කරනවා. මොකද ඒකේ තමයි මම කියලා තියෙන්නේ බයට මේල් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් ඒක බලන්න නැතුව මේක බැලුවා කියලා ඔයාට කිසිම තේරුමක් නැහැ. ඉතින් ඒකින්ද අපි බය කෙනෙක්ට මේල් එකක් දාන්නේ කොහොමද කියන ඒ වීඩියෝ එක මුලින්ම බලලා ඉන්න. ඉතින් මම කලින් කිව්වා වගේ බය රිප්ලයි කරා කියන වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා හරි විදියට Gmail එකක් දාන්නේ කොහොමද කියලා. අද මම ඔයාට කියලා දෙනවා ඇයි ඒ දාපු මේල් එකට බය රිප්ලයි කරේ නැති වෙන්න හේතු මොනවද කියලා. ඉතින් පළවෙනි හේතුව තමයි මේල් එකේ සබ්ජෙක්ට් ලයින් එක ආකර්ෂණීය නොවීම. ඒ කියන්නේ බය කෙනෙකුට දිනකට මේල් විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් එයා සබ්ජෙක්ට් ලයින් එක සාමාන්‍ය නම් මේල් එක විවෘත නොකරම ඩිලීට් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදියට ගත්තොත් ඔයා යවන මේල් එකේ ඔයා දානවා ප්‍රොඩක්ෂන් ඉන්ෆෝමේෂන් කියලා. ඒක කොහොමත් සාමාන්‍යයි. ඉතින් එහෙම නැතුව ඔයාට පුළුවන් ප්‍රීමියම් ශ්‍රී ලංකන් කොකෝපීට් බෑක්පෝ ග්‍රීන් හවුස් පාමින් වගේ සබ්ජෙක්ට් ලයින් එක ස්මාර්ට් විදියට දාන්න. ඉතින් දෙවෙනි හේතුව තමයි ඔයාගේ මේල් එක දිග වැඩි වෙන්න පුළුවන්. මොකද දිග මේල් බලන්න තරම් ඒ බයට ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම ක්‍රමය තමයි ඔයා කවුද, ප්‍රොඩක්ට් එක මොකක්ද, බෙනිෆිට් එක මොකක්ද වගේම කැටගරි ලිස්ට් එකක් ඇටච් කරන්න ඔයාට පුළුවන්. ඉතින් තුන්වෙනි හේතුව විදියට ඔයා කන්ටැක්ට් කරලා තින්නේ වැරදි බය නම් ඔයාට රිප්ලයි එකක් එන්න විදියක් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් ඔයා මැෂින් විකුණන කෙනෙක් නම් ග්‍රෝ බෑග් ඉම්පෝර්ට් කරන කෙනෙක් කන්ටැක්ට් කරලා තේරුමක් නැහැ. හතරවෙනි කාරණාව තමයි ප්‍රයිස් හරි නැත්නම් ප්‍රොඩක්ට් ඩීටේල්ස් නැතිවීම. ඒ කියන්නේ අපි එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තු වෙන අයිටම් එකේ ප්‍රයිස් එක කියන්නේ MOQ මිනිමම් ඕඩර් ක්වොන්ටිටි ස්පෙસિෆිකේෂන් ඩිලිවරි ඩීටේල්ස් ඇඩ් කරන්න ඕනේ. නැත්නම් බය අපිට රිප්ලයි කරන්න තියෙන උනන්දුව ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේම ප්‍රශ්න කාරණා විදියට ට්‍රස්ට් එකක් නැතිවීම. ඒ කියන්නේ මම කීවා මේ හැම දෙයකටම කලින් වෙබ්සයිට් එකක් තියෙන්න ඕනේ කියලා. බය විශ්වාසනීයත්වය කියන්නේ ක්‍රෙඩිබිලිටි එක ගොඩනගා ගන්න අපේ වෙබ්සයිට් එක රිෆර් කරලා. ඉතින් අපේ කම්පැනි වෙබ්සයිට් එක ප්‍රොඩක්ට් ෆොටෝස් සර්ටිෆිකේෂන් ෆැක්ටරි ෆොටෝස් නැත්නම් බය අපිව සැක කරනවා. ඉතින් ඒ නිසා කම්පැනි ප්‍රොෆයිල් ෆැක්ටරි ඉමේජස් සර්ටිෆිකේෂන් WhatsApp නම්බර් වෙබ්සයිට් එක ඇඩ් කරන්නත් අමතක කරන්න හොඳ. ඉතින් ඊළඟ හේතුව තමයි මේ වෙනකොට බය තවත් සප්ලයි කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ ප්‍රොඩක්ට් එක මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් බයට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද බය රිප්ලයි නොකර ඉන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඊළඟ හේතුව විදියට ෆලෝ අප් නොකරන එක. ඒ කියන්නේ first day initial email day 4 එකේ follow up 1 day 8 follow up 2 day 15 final follow up. ඒ කියන්නේ මම ඔය කීව දවස් ගණන් ඇතුළත අපි ෆලෝ අප් කරන්න ඕනේ. එහෙම වුණොත් විතරයි හොඳ රිසල්ට් එකක් අපිට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඇටැච්මන්ට් වැඩි වුණාම අපේ ෆයිල් විශාල වුණොත් ඉන්බොක්ස් එකට යන්නේ නැතුව ස්පෑම් එකට යනවා. ඉතින් ඒක නිසා අපි වැදගත්ම කරුණු වගේම වැදගත්ම දේවල් විතරයි මේ මේල් එකේදී ඇටච් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ හේතු හින්දා ඔයාට බය රිප්ලයි නොකරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් බය රිප්ලයි රේට් එක වැඩි කරගන්න ට්‍රිප්ස් කිහිපයක් අනුගමනය කරන්න. ඉතින් එක්ස්පෝර්ට් කෙනෙක් වෙන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න ඔයා බය කෙනෙක් හොයාගෙන ඔයාගේ ප්‍රොඩක්ට් එක සේල් කරන්න මේල් දාන්න වගේම රිප්ලයි එකක් ආවේ නැත්නම් ඒකට අපි මොනවද කරන්න ඕනේ කියලාත් මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඉවරයි. ඉතින් දැන් මම පෙන්නන්නම් මම දාපු මේල් වලට මට ආපු රිප්ලයි මේල් ටිකක්.
වගේම තමයි අපිට දෙයක් ලබා ගන්න අපි ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ වගේම try කරන්නත් ඕනේ. කිසිම දෙයක් නිකන් ලබා ගන්න බෑ, ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔයාගේ එක්ස්පෝර්ට් තියෙන ඉක්මනින් හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ දැනුම පිරුණ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. ඔයාට ජය වේවා.